මේ ජය ගන්නට පොරබදිනවා. ඉතින් කවුලේ සියලු දෙනාම එක්ක මේ අභියෝගයේ ජය ගන්නට කාලාන්තරයක් තිස්සේ ඔවුන් යම් සරණක් සිදු කරනවා. අපේ මේ අද මෙහෙයුම ඔවුන්ට ශක්තියක් වන්නටයි. අපි සමග එකතු වෙලා ඉන්නවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පිළිකුව ශල්‍ය වෛද්‍ය විශේෂඥ නිරෝෂන් අතලුගම මහතා. ඊටමත් කාර්යබහුලයි. නමුත් අද දවසේ තේමාව ඔබ වෙත ගෙනෙන්නට ඔබට ඊටමත් සරලව විශේෂඥ දැනුම තිබීම ඔබව දැනුවත් කරන්නට මේ මොහොතේ සූදානම්ව සිටිනවා. මාගේ මේ ගෞරවනීය ආරාධනය විශේෂඥ වෛද්‍යතුමන්ට එතුමාගේ දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන්නට. එතකොට අයියෝ මේක විද්‍යාත්මක වෙන් කරලා තියෙන එක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්න. ඔයගොල්ලෝ දන්නේ පිළිකාව තමයි නම්බර් 1 පිළිකාව ස්ත්‍රී පාර්ශ්වය. ඒක ලෝකෙත් එහෙමයි. ඒක ලෝකෙත් එහෙමයි ලංකාවෙත් එහෙමයි. හරි. ඒකට අපි ලංකාවේ ගත්තොත් එහෙම අපි ලක්ෂයක් ගත්තොත් ස්ත්‍රී කට්ටිය ඒ වගේ 40 දෙනෙකුට පිළිකාව තියෙනවා. ලෝකේ ගත්තත් ඒකේ. ලක්ෂයක් ගත්තොත් 45 දෙනෙකුට පිළිකාව තියෙනවා. මේ ලෝකෙත් එහෙමයි අපෙත් එහෙමයි. හැබැයි අපි මේ ගත්තොත් 2015 ලක්ෂයක් ගත්තොත් ලංකාවේ 30 දෙනෙකුට විතරයි පිළිකාව තියෙන්නේ. දැන් මේ කාලේ අතරතුර මේක ශීඝ්‍ර වර්ධනයක් තියෙනවා. ඒ නිසා අපි මේ ගැන සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම තමයි අවුරුදු 50ට අඩු. ඒ කියන්නේ තරුණ කට්ටිය. අපි හිතනවා පිළිකා එන්නේ නැහැ කියලා. නමුත් ඒ පිළිකා යන කට්ටියකින් 25ක් 40ක් අතර ප්‍රමාණයක් අවුරුදු 50ට අඩු. ඒ නිසා තරුණ කෙනෙක් වුණා දෙවියක් වෙනවා නම් මොකක් කර තියෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. දෙවෙනි කාරණාව තමයි මට කියන්න ඕන එකක් තමයි මේ පියවරු පිළිකාව නිත්‍යාවට සුව කර ගන්න පුළුවන් ලෙඩක්. අපි ඉස්සරහ වෙනවා මේක ආවොත් මරණය බඳ. නෑ එහෙම ගන්න නෙමෙයි මේක නිත්‍යාවට සුව කර ගන්න පුළුවන්. ඔය අවුරුදු 80ක් ජීවත් වෙන මේ අවුරුදු 80ම ප්‍රශ්නයක් නැතුව ගමුන්ගේ ආදරණීයන් එක්ක ජීවත් වෙන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ තමයි මේක මූලික අවස්ථාවේ හඳුනා ගැනීම. හරි ගොඩක් ප්‍රශ්න තියෙන්නේ අපේ රෝගී කට්ටිය අපිව හමුවෙන්නේ ගොඩක් පරක් වෙනවා. මේ රෝගේ ගොඩක් වැටුණාට පස්සේ. ඉතින් මේක අපි කොහොමද මූලික අවස්ථාවේ හඳුනා ගන්නේ? පළවෙනි ක්‍රමය තමයි ස්වයං පියවරු පරීක්ෂාව. ස්වයං පියවරු පරීක්ෂාව කියන්නේ සම්මුඛ විසින්ම කොහොමද පියවරුව at least මාසිකට සැරයක් කොහොමද මොනාරි ප්‍රශ්නයක් තියෙනවද කියලා බලන්න. ඉතින් ඒ ගැන මම දැන් දැනුවත් කිරීමක් ඔය ඔයගොල්ලෝ ලබා දීලා තියෙන පොලේ තියෙනවා. හරි ඒ වගේම අපි මේ ඉස්ලා විසින් ඒක ඔයගොල්ලෝම දැනුවත් කරගන්න. දෙවෙනි එක තමයි පියවරුවේ මොකක් හෝ වෙනසක් තියෙනවා. ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුවක් තියෙන කට්ටියට කියලා හම් දෙන්නේ. හරි ඒ කියන්නේ පියවරුවේ ගෙඩියක් වගේ සත්‍යයක් තියෙනවා. කන මුඩු වලින් මොනවාරි ශ්‍රාවයක් දෙනවා. එහෙම නැත්නම් පියවරුවේ වෙනස්කමක් රතුපාට වීම මොනවාරි වෙනස්කමක් තියෙනවා නම් වහාම කියලා මේ කරට්ටු දෙවි නැතුව වහාම ගිහිල්ලා ඒ සම්බන්ධ ડોක්ටර් කෙනෙක් හම් දෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි ලොකුම ප්‍රශ්නේ දැන් මේ පියවරු පිළිකා සුව කර ගැනීමේ තියෙන ප්‍රශ්නේ තමයි අපි එතන කොණ්ඩේ යනවා. මේකට බෙහෙත් තිබ්බොත් කොණ්ඩේ යනවා. ඒ නිසා ගිහිල්ලා ප්‍රතිකාර ගන්නේ නැහැ. වෙන ප්‍රතිකාර වලට යොමු වෙනවා. ඉතින් මම නම් එහෙමයි මට ඒවා කරන්න එපා කියන්න බෑ. නමුත් කවදාකවත් වෙන ප්‍රතිකාර වලට ගිහිල්ලා පියවරු පිළිකා සුව වෙච්ච කට්ටිය මම දැකලා නැහැ. හරි කොණ්ඩේ කියා ඒ බෙහෙත් දීගෙන ඒ කොණ්ඩේ සාවකාලික. ආපහු ඒ කොණ්ඩේ එනවා. හරි. හැබැයි මේ බෙහෙත් විඳින්න නැතුව අපි කරගන්නේ සමුද්‍රයේ ආදර්ශණය කියන කාල සීමාව නැති කරගන්න තියෙනවා. ඒක සුව කරගන්න තියෙන අවස්ථාව නැති කරගන්න කියලා. අනිත් විද්‍යා මතය තමයි ඔයගොල්ලෝ හිතනවා අපි පියවරුව සම්පූර්ණයෙන් අයින් කරනවා. අද කාලේ අපි සම්පූර්ණයෙන් පියවරුව අයින් කරන්නේ. අද කාලේ කරන්නේ මේ කොටසක් විතරයි අයින් කරන්නේ. ඒ වගේම තමයි අපි ගන්නවා ගෑම් කෙනෙක් පියවරුවක් නැතුව ඒක සමාජයේ යනකොට ඒකේ තියෙන පොඩි සමාජයෙන් කලු ගන්නවා. ඒ එහෙනම් අපි අද කාලේ පියවරුම අයින් කරන්නේ නැහැ. පියවරුම අයින් කරා අපිට පුළුවන් පියවරුවක් හදලා දෙන්න. ඉතින් ඒ ටික තමයි මට විශේෂයෙන් කියන්න තියෙන්නේ. මේ පියවරු පිළිකාව කියන එක අර කිව්වා වගේම අපේ ගෑනු කෙනා තමයි මේ පවුලකම මැද ඉන්නේ. ඒකට එයා අසනීප වුණොත් මුළු පවුලක්ම පල්ලෙහාට යනවා. හරි? ඒ නිසා ඒකයි මේක දැනුවත් කිරීම වැදගත් වෙන්නේ. මේ පණිවිඩය ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒ වගේම තමයි මේක ගෙනියන්න ගමට. හරි? එතකොට තමයි මේ දැන්
පියවරු පරීක්ෂා කරගන්න සාමාන්‍යයෙන් අපි කියනවා අවුරුදු 40කට වැඩි නම් එක මැමෝග්‍රෑම් පරීක්ෂණයක් කරන්න. 40න් පස්සේ අවුරුදු 2කට සැරයක් මැමෝග්‍රෑම් පරීක්ෂණයක් කරගන්න. ඉතින් මේ අවස්ථාව අපේ කුරුණෑගල ඉස්පිතාලේ තියෙනවා මැමෝග්‍රෑම් යුනිට් එකක්. මේ විද්‍යාර්ථී විසින් මේ මිනිස්සු සම්බන්ධ වුණාම ඕනම කෙනෙකුට තමන්ගේ පියවරුව පරීක්ෂා කරගන්න පුළුවන්. මේ අවස්ථාව දීලා මේ අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න. ඒ බොහොම ස්තුතියි මේ පණිවිඩයේ පුළුවන් තරම් ඔයගොල්ලෝ දන්න හැමෝටම මේක ප්‍රචලිත කරන්න. බොහොම ස්තුතියි.